හෙල්ලෝ ළමයි කොහොමද? ඉතින් අද මම කතා කරන්නේ මගේ මූණ මෙන්න මේ විදිහට ලස්සන ග්ලාස් ස්කින් එකක් කරගන්න මට උදව් වුණු දෙයක් ගැන. ඉතින් මේක ටිප් එකක්. ඉතින් මම ඔයාලට අද ෂෙයා කරගන්නවා මගේ මූණ මෙන්න මේ විදිහට ග්ලාස් ස්කින් එකක් වගේ තියාගන්න මම පාවිච්චි කරන ටිප් එක ගැන. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මම මුලින්ම ලොකු කතා නැතුව ෆේස් මාස්ක් එක හදන විදිහ ගැන කතා කරන්නම්. ඉතින් මුලින්ම අපිට මේකට ඕනි කරන්නේ හාල්. ඉතින් හාල් හරිම චූටි ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඔයා මේ වෙලාවේ මේක හදා ගන්නවා නම් මේක ඔයා අරන් තියා ගන්නවා නම් ඔයාට මෙතනදී ප්‍රමාණය ටිකක් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ෆේස් මාස්ක් එක ඔයාට පුළුවන් සතියක කාලයක් ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් මුලින්ම හාල් වල තියෙන කුණු දූවිලි ඔක්කොම ඉවත් කරගන්න ඕනේ. මොකද මේක අපි මූණට පාවිච්චි කරන ෆේස් මාස්ක් එකක් නිසා. ඉතින් දැන් මම ඔයගලන්ට කියන්නම් හාල් පැක් එකෙන් අපේ මූණට වෙන වාසි මොනවාද කියලා. ඉතින් මේකෙන් අපේ මූණේ තියෙන තෙල් නිෂ්පාදනය පාලනය කරනවා. ඒ වගේම ඔයාගේ මූණේ තියෙන ඕපන් පෝර්ස් කියන්නේ මූණේ තියෙන සිදුරු පිරිසිදු කිරීමට සහ අපේ මූණ පැහැපත් කිරීමට මේ හාල් වලට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අපේ මූණේ කුරුල ඇතිවීම වළක්වන්න, ඒ වගේම අපේ සම සිනිඳු කරන්න සහ කෙටියෙන්ම කියනවා නම් ග්ලාස් ස්කින් එකක් ලබා ගන්න හරිම පහසු ඉතාමත් ඵලදායී ක්‍රමයක් තමයි මෙන්න මේක. ඉතින් මම මේ ගැන ඔයගලන්ට කියන්නේ මම මේක පෞද්ගලිකව පාවිච්චි කරපු ෆේස් මාස්ක් එකක් නිසා. ඉතින් ඊළඟට මේ විදිහට හොඳට දෙපාරක් හොදගත්තට පස්සේ ඔයගලන්ට තියෙන මෙන්න මේ විදිහට බ්ලෙන්ඩර් කප් එකට ඔයගොල්ලෝ මේ හාල් ටික ඔක්කොම දාගන්න ඕනේ. ඊට පස්සේ හොඳට මේක බ්ලෙන්ඩ් කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයගලන්ට පුළුවන් ඊට පස්සේ මේ බ්ලෙන්ඩ් කරගත්ත හාල් ටික බෝල් එකකට දාගන්න. ඉතින් මෙන්න මේක තමයි අපි දැන් උයා ගන්න හදන්නේ. ඉතින් හැමතිස්සෙම ඔයගොල්ලෝ මේක මූණට පාවිච්චි කරන ෆේස් පැක් එකක් නිසා මේ ගන්න භාජන හැමදේම හරිම පිරිසිදුව ගන්නත් ඔන්න වග බලා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ ලිප ඔන් කරලා මේක හරිම හිමින් සැරේ උතුරන්න දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක හොඳට උතුරගෙන එනකොට තියෙන්නේ. හරිම පේස්ට් එකක් වගේ තමයි මේක තියෙන්නේ. ඔයගොල්ලන්ට මේ විදිහට දැක ගන්න පුළුවන්. ඉතින් මේක මේ විදිහට හොඳට කූරු ගන්න. ඉතින් මේ මාස්ක් එක මම ඔයගොල්ලන්ට කියන්නම් මම කලිනුත් කිව්වා මම පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මම ඔයගලන්ට ඒ ෆොටෝස් උදාන්නම්. හරීම හොඳ රිසල්ට්ස් දෙන ෆේස් මාස්ක් එකක් ළමයි. මම ඔයගලන්ට හැමතිස්සෙම කියනවා මේක පාවිච්චි කරලා බලන්න. අනිවාර්යෙන්ම ඔයාලගේ මූණේ ලොකු වෙනසක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මම කිව්වා වගේ මේ ෆේස් මාස්ක් එක හදලා ඔයාලට ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන් සතියක්. ඉතින් ඊළඟට මම මේකට එකතු කරනවා දෙහි පෑයක්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දෙහි කියලා කියන්නේ විටමින් C. ඉතින් විටමින් C අපි ස්වභාවිකව මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න එකෙන් ඔයගොල්ලන්ගේ මූණට ගොඩාක් ලස්සන දීප්තිමත් කමක් ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම කියනවා මේ දේවල් අත්‍යවශ්‍යම නැහැ. සමහරක් දවස්වලට මම හාලුයි කහයි විතරක් පාවිච්චි කරලා මේ ෆේස් මාස්ක් එක දානවා. සමහර දවස්වලට මම මේ විදිහට බත් හම්බල විතරක් මූණේ ගාන අවස්ථාවක් තියෙනවා. ඉතින් දෙහි වලින් ඔයගොල්ලෝ දන්නවා අපේ සමේ තියෙන මැරුණු සම ඉවත් කරන්න, ඒ වගේම සම පැහැපත් කරන්න. ඉතින් ස්වභාවික විටමින් C එකක් විදිහට ක්‍රියා කරනවා. ඉතින් ඊළඟ අමුද්‍රව්‍ය තමයි කහ. ඉතින් කහ කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අපේ සමට ගොඩාක් හිතකර දෙයක්. ඉතින් සමහර කට්ටිය මේ කොරියන් මාස්ක් එකට ගොඩාක් වෙලාවට කහ දාන්නේ නැහැ. නමුත් මම දානවා. මොකද ඒකෙන් අපේ මූණේ තියෙන කුරුල ලප, අඳුරු ලප අඩු කරන්න, ඒ වගේම තමයි සම රැලි වැටීම අවම කරන්න, කුරුලා වලට එරෙහිව සටන් කරන්න, ඒ වගේම තමයි අපේ මූණේ තියෙන වර්ණය වැඩි කරන්න, ස්වභාවික දීප්තිමත් කමක් ලබා දෙන්න, ඒ වගේම තමයි අපේ මූණ වයසට යාම වළක්වන්න, ඒ වගේම තමයි දිලිසෙන ස්වභාවයක් ලබා දෙන්න, වගේම වියලි සම තෙතමනය කරන්නත් මෙන්න මේ කහ වලට පුළුවන්කම තියෙනවා. ඉතින් අපේ සම සුමුදු කරන්නත් මේකට හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මම කහ දාලා මේ පේස්ට් එක හොඳට හදාගත්තා. ඊළඟට මම පාවිච්චි කරන්නේ මීපැණි. මීපැණි පාවිච්චි කරන ලොකුම හේතුව තමයි අපේ අවුවට පිරිසිච්ච දේවල් අපේ මූණේ තියෙන පිලිස්සීම් තුවාල මෙන්න මේ දේවල් නැති වෙනවා. ඒ වගේම තමයි සමේ කැලල් අඩු කරන්න. ඒ වගේම රැලි ගතිය අඩු කරන්නත් මේ මීපැණි වලට පුළුවන්කම තියෙනවා. ඒ වගේම මීපැණි කියලා කියන්නේ ස්වභාවික පිරිසිදු කාරකයක්. ඒ වගේම තමයි මේ මීපැණි වලටත් පුළුවන් අපේ මූණේ තියෙන කැලල් අඩු කරන්න. ඒ වගේම තමයි මූණට දීප්තියක් එකතු කරන්න සහ මේ තෙල් ගතිය අපේ මූණේ ස්වභාවිකව මෙන්න මේ සීබම් නිෂ්පාදනය ඔන්න අඩු කරන්නත් මේ
මේ මී පැණි වලට පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අපි මේ පාවිච්චි කරපු ඉන්ග්‍රීඩියන්ට්ස් වල තියෙන ගුණ. ඉතින් ළමයි මම ඔයගලන්ට කියන්නේ ඔයගලන්ට මේ කිසිම දෙයක් නැතත් ඒත් කමක් නැහැ. ඔයගොල්ලෝ මේ බත් විතරක් තම්බලා මේ විදිහට පාවිච්චි කරලා බලන්න ඔයාලගේ මූණට මාරුම ලොකු රිසල්ට් එකක් ඔයගලන්ට ගන්න පුළුවන්. ඉතින් මම මාස 2-3ක කාලයක් ඉඳන් මේ මාස්ක් එක නොවරදවාම දාන මාස්ක් එකක්. ඉතින් ෆ්‍රිජ් එකේ දාලා මම සතියට අනිවාර්යෙන්ම දවස් 3ක් එහෙමත් නැත්නම් දවස් 4ක් පාවිච්චි කරන ෆේස් මාස්ක් එකක් කිව්වොත් මම හරි. ඉතින් ළමයි මම ලොකු ගණන් වල කොරියන් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. නමුත් මෙන්න මේ කොරියන් ෆේස් මාස්ක් එක නම් මම අනිවාර්යෙන්ම පාවිච්චි කරන ෆේස් මාස්ක් එකක්. ඉතින් මේ සබන් එක මම අලුතෙන් පාවිච්චි කරන්න ගත්තේ පිම්පල්ස් වලට. මම ඒ ගැනත් ඔයගලන්ට රිවිව් එකක් දෙන්න. මේක හොඳයි නම් කියලා මම ඔයගලන්ට කියන්නම් වීඩියෝ එකක් ගේන්නම් ඉස්සරහට. ඉතින් මෙන්න මේ විදිහට මේ සෝප් එක ගාලා මම හොඳට මගේ මූණ හොද ගන්නවා. ඉතින් කලින් මම මූණ හොදලා නෙමෙයි හිටියේ. ඊළඟට ඊට පස්සේ මෙන්න මේ විදිහට හොඳට ඔයාලගේ ෆේස් එක හොද ගන්න. ඉතින් ඔයාලා පාවිච්චි කරන කැමති ෆේස් වොෂ් එකක් කැමති විදිහට මේක පාවිච්චි කරන්න පුළුවන්. හොඳට මූණ පිරිසිදු කරගන්න. මොකද මේ ෆේස් මාස්ක් එක හොඳට ඔයාලගේ මූණට ඇබ්සෝබ් වෙන හින්දා හොඳට මූණ පිරිසිදු කරගෙන ඉන්න ඕනේ මුලින්ම. ඉතින් මම මේ විදිහට මගේ මූණ හොඳට වොෂ් කරගන්නවා. ඉතින් කලින් මම වොෂ් කරලා නෙමෙයි හිටියේ. ඒත් මගේ මූණේ පොඩි ෂයිනි ලුක් එකක් තියෙනවා. ඉතින් කොහොමත් මගේ ෆේස් එක ඔයිලි ෆේස් එකක් නිසා ඒක කොහොමත් වෙන දෙයක්. ඉතින් අපි දැන් ඒක වොෂ් කරාට පස්සේ ඔයගලන්ට තාම පේනවද මගේ මූණේ තියෙනවා පොඩි ෂයින් ලුක් එකක්. ඉතින් මේ මූණ හොදලා ඉවරුනාට පස්සේ ඉතින් මේ දේවල් වෙන්න ලොකුම හේතුව තමයි මෙන්න මේ මාස්ක් එක. ඉතින් මගෙන් ගොඩක් අය ඉල්ලලා තිබුණු වීඩියෝ එකක් තමයි මේ වීඩියෝ එක. ඊට පස්සේ ඔයාලට තියෙන මෙන්න මේ විදිහට හොඳට මේ ෆේස් මාස්ක් එක ඔයාලගේ මූණට ගා ගන්න. ඉතින් ගොඩාක් වෙලාවට ඔය රයිස් ටෝනර් රයිස් ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන ගොඩාක් කොස්මෙටික්ස් කොරියන් ප්‍රොඩක්ට් වල තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති දැකලා ඇති. මම ඔයගොල්ලන්ට ෆොටෝස් දාන්නම් ඕන්න. ගොඩාක් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට්ස් තියෙනවා මේ රයිස් කියන දේ පාවිච්චි කරලා මේ කොරියාවේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ විදිහට ස්වභාවිකවම පාවිච්චි කරන්න. ඉතින් ඒකෙන් ලොකුම රිසල්ට් එකක් හම්බ වෙනවා කියලා කියන්න පුළුවන් මට. මොකද මම එහෙම පාවිච්චි කළා මට රිසල්ට් එකක් හම්බුන නිසා. ඉතින් ගොඩාක් අයට රිසල්ට් දෙනවා මේ ෆේස් මාස්ක් එක. ඉතින් දවසක් දෙකක් නම් පාවිච්චි කළා මදි. අනිවාර්යෙන්ම සති 3ක් මාසයක් වගේ කරලා බලන්න ඔයාලට හිටියට වැඩිය ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මෙන්න මේ විදිහට හොඳට මේ මාස්ක් එක ඇප්ලයි කරගන්න සාමාන්‍යයෙන් ටික් ලේයර් එකක් දාගන්න මෙන්න මේ විදිහට. ඉතින් අපි දැන් බලමු මේ මාස්ක් එකෙන් පස්සේ කොහොමද රිසල්ට් එක කියලා. මම ගොඩාක් වෙලාවට තියන්නේ විනාඩි 20ක් 30ක් අතර කාලයක් තමයි මේ ෆේස් මාස්ක් එක. ඉතින් විනාඩි 20ක් 30ක් වගේ කාලයක් හොඳටම ඇති ඔයගලන්ට වෙනසක් බලා ගන්න. ඉතින් දැන්ටමත් මේ වීඩියෝ එකේදීත් ඔයගලන්ට බලන්න පුළුවන් මගේ ෆේස් එක කොච්චර ලොකු වෙනසක් වෙනවද කියලා මෙන්න මේ මාස්ක් එක වොෂ් කරාට පස්සේ. ඉතින් එහෙනම් අපි බලමු කොහොමද මේක වොෂ් කරාට පස්සේ මගේ මූණේ තියෙන්නේ කියලා. මම කාලයක් තිස්සේ දාන ෆේස් මාස්ක් එකක් නිසා මාරම විශ්වාසයෙන් මම ඔයාලට කියනවා මේක පාවිච්චි කරලා බලන්න. ග්ලාස් ස්කින් සීනේ කිසිම ස්කින් කෙයාර් එකක් නැතුව සබෑ කරගන්න ඔයාලට පුළුවන්. ඉතින් මේක හොඳටම වේලිලාද කියලා දැනගන්න පුළුවන්. ඔයගලන්ට මෙහෙම අල්ලනකොට ඔයාලගේ අතට මේක ඇලෙන්නේ නැහැ කියන්නේ මේ ෆේස් මාස්ක් එක හොඳට ඔයාලගේ මූණට ඇබ්සෝබ් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේක එකපාර වොෂ් කරන්න තු මේ විදිහට චූට්ටක් ස්ක්‍රබ් කරන්න පොඩි ජෙල් ගතියක් වගේ තමයි තියෙන්නේ. මේ විදිහට හොඳට මේකෙන් ස්ක්‍රබ් කර මේ ෆේස් මාස්ක් එක ඔයාලගේ මූණෙන් අයින් කරගන්න තමයි තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඉතින් අයින් කරනකොටම මගේ ෆේස් එකේ ලස්සන ග්ලෝ එකක් ඇවිල්ලා තියෙනවා. අමුතු ෆ්‍රෙෂ්නස් ගතියක් ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ අපි දෙහි කහ කින් දේවල් පාවිච්චි කරපු නිසා වෙන්න ඕනේ. මාරම ෆ්‍රෙෂ්නස් ගතියක් ඇවිල්ලා තියෙනවා මගේ මූණට. මේ වෙලාවේ ඉතින් ඒ වගේම ටිකක් ග්ලෝ වෙලා කියලා ඔයගලට පේනවා ඇති කලින්ට වැඩිය. ඉතින් මෙන්න මේ විදිහට හොඳට මූණේ තියෙන වතුර ටික අයින් කරගත්තට පස්සේ ඔයගලන්ට පේනවා ඇති හරිම ලස්සන ස්කින් එකක් ඇවිල්ලා තියෙනවා. අමුතු ග්ලෝ එකක් ඇවිල්ලා මම මේ වෙලේ බෙල්ලට පාවිච්චි කරේ නැහැ පැක් එක. ඉතින් ඔයාලට පේනවා ඇති බෙල්ලට වැඩිය මගේ මූණ ටිකක් වැඩිපුර කලර් එක අප් වෙලා තියෙනවා කියලා. ඉතින් අන්න ඒකත් ලොකු නිදර්ශනයක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම ගොඩක් ඇක්නි එන නිසා මගේ මූණේ මම ටිෂුස් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒකත් ඔයාලට ටිප් එකක්. ඉතින් ඔයාගේ මූණේ පිම්පල්ස් එනවා නම් එක එක රෙදි කැලි වලින් මූණ පිහදාන්න එපා. මේ වගේ ටිෂුස් වලින් පාවිච්චි කරලා බලන්න පිම්පල්ස් එන එක ගොඩාක් අඩු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මූණ වොෂ් කරාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මගේ ෆේස් එකේ අමුතු ග්ලෝ එකක් වගේම ග්ලාස් ෂයිනි ලුක් එකක් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් තාම මූණ පිහිදුවා විතරයි. මම කිසිම දෙයක් ඇප්ලයි කරේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔයගලන්ට පුළුවන් ටෝන් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම මොයිස්චරයිසර් එකක් අනිවාර්යයෙන්ම යූස් කරන්න. ඉතින්
මෙන්න මේ විදිහට තමයි මගේ ෆේස් එක තියෙන්නේ. ඉතින් මම මේ සීක්‍රට් එක ඔන්න ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. අනිවාර්යෙන්ම යූස් කරලා බලන්න මේ ෆේස් පැක් එක. මේක කොරියන් ෆේස් මාස්ක් එකක්. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලට රිසල්ට් දෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයගලන්ට වෙන්න වගේම යූස්ෆුල් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් කොරියන් ග්ලාස් ස්කින් එකක් සිහිනයක් තියෙන ඔයා නම් අනිවාර්යෙන්ම ඔයත් මේක පාවිච්චි කරලා බලන්න. මේක මටත් තිබුණු ලොකුම ලොකු හිණයක්. ඉතින් අදට මං ගිහින් එන්නම්. බයි බයි.